ඉන්දියානු වෙරළාරක්ෂක බලකාය විසින් අරාබි මුහුදේදී සිදු කළ අතිශය රහසිගත සහ දැවැන්ත මෙහෙයුමකින් නීති විරෝධී ලෙස ඉරාන තෙල් ප්‍රවාහණය කරමින් තිබූ ගෝස්ට් ටැංකර්ස් හෙවත් හඳුනාගත නොහැකි තෙල් නෙව් 3ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුම්බායි වෙරළට නාවික සැතපුම් 100ක් පමණ බටහිර දෙසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණා. නැව් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඒවා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් නැවක සිට තවත් නැවකට තෙල් හුවමාරු කරමින් සිටි බවයි වාර්තා වන්නේ. ඉරානයට පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක මගහැර හොර රහසේ තෙල් ප්‍රවාහණය කිරීම සඳහා මෙම ගෝස්ට් ටැංකර්ස් භාවිතා කර තිබෙනවා. අත්අඩංගුවට ගත් නැව් 3 සහ එහි සිටි කාර්ය මණ්ඩලය මේ වන විට ඉන්දියානු වෙරළාරක්ෂක නැව්වල ආරක්ෂාව මැද්දේ මුම්බායි වරාය වෙත රැගෙන යමින් පවතිනවා. වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් ඉන්දියානු රේගුව සහ ආරක්ෂක අංශ වෙත භාර දීමට නියමිතයි. සාමාන්‍යයෙන් ඉරාන නාවික හමුදාවද සිය රටෙන් හොර රහසේ තෙල් රැගෙන යන නැව් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කරනවා. නමුත් මෙවර ඉන්දියාව විසින් ඉරානයට සම්බන්ධ නැව් අත්අඩංගුවට ගැනීම හරහා දෙරට අතර පවතින වෙළඳ සබඳතාවලට යම් බලපෑමක් එල්ල විය හැකි බවයි විදේශ විචාරකයින් පවසන්නේ.